කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා උපාසකයෙක් තමන්ගේ අතින්ම මල් මාලයක් ගොතලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය පැදකුණු කරලා මල් මාලාවක් සෑයට පළඳලා නල්ල බිම තියලා වන්දනා කළා. පින් කරගත් කෙනෙක්. මොහු මැරෙනකොට මොහුගේ පුණ්‍ය විපාකය සංසාරයේ අකුසලයකින් ඡේදනය වෙලා සංසාරයේ අකුසලයක් ඇවිල්ලා එයාගේ පින ඡේදනය කරලා ඊළඟට ඉපදුණා හරක් මරණ පවුලක. ලෞතුරා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය වැඳ වැඳ මල් පුද පුදා හිටපු කෙනා ඊළඟ ජීවිතේ ඉපදුනේ හරක් මරණ පවුලක. පොඩි කාලේ ඉඳලා පොඩි එකා හුරු සත්තු මරන්න. ඒකයි මේක ස්ථිර නෑ. අපි දැන් මේ බණ අහගෙන හිටියට ඊළඟට අපි ඉපදෙන්නේ මාළු අල්ලන පවුලක නම් මාළු අල්ලනවා. පොඩි කාලෙම ඉපදෙන්නේ අම්මා අප්පා හොරයි නම් දරුවත් හොරට හැදෙනවා. ඒ නිසා මේ හැමදාම මේ හොඳ ගතිගුණ ආත්මෙන් ආත්මේ තියනවා කියලා එකක් නැහැ. ඔන්න ඒ හරක් මරමරා හිටපු මිනිස්සයා මැරුණා. එයා කරපු පව් කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මල් මාලාවක් පූජා කරපු පිනෙන් අර පව ඡේදනය වෙලා ඊළඟට ඉපදුන ඇමති පවුලක. දැන් බලන්නකො වෙච්ච දේ. මුළු ජීවිතේම හරක් මරපු එක මැරිලා ගිහිල්ලා ඉපදුනේ ඇමති කෙනෙක්ගේ පුතෙක් වෙලා. එයා ඒ රජුරුවන්ගේ සිම්පති බවට පත් වුණා. අලාත සිම්පති. බලන්නකෝ පින අකුසලයෙන් ඡේදනය වුණා. අකුසලයේ කුසලයෙන් ඡේදනය වුණා. ඊළඟ ජීවිතේ හරක් මරපු පාප කර්මයට නිරේ. දැන් ඕක කියනකොට අපිටත් අපි ගැන හිතන්න ඕන අවස්ථාවක් ඔකේ තියෙනවා. කලින් ජීවිතේ මුළු ජීවිතේම පව් කරපු එකෙක් නම් අපි. සංසාරේ කරපු පිනක් ඇවිල්ලා අර පාපේ ඡේදනය කළා නම් අපි මේ ජීවිතේ මිනිස්සෙක් උනේ. මං කියන එක තේරෙනවද? ඊළඟට මැරෙනකොට අරක ආවොත් ඊළඟ ජීවිතේ කොතනද? ඔන්න හිතන්න කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය මිනිසයා තමයි දේවදත්ත. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මල් පූජා කරලා මල් මාලා පිදුවේ දේවදත්ත. හරක් මරණ එකෙක් වෙලා ඉපදුනේ දේවදත්ත. ඇමතියා වෙලා ඉපදුනේ දේවදත්ත. සසර දිහා බලන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයේ මල් මාලා ගොත ගොත පෙරලි පෙරලි වැඳ මිනිසයා අපේ බුදුරජාණන් වහන්සේගේ සිරසට ගල් පෙරළුවා. මේකයි අනාත්මයි කියලා කියන්නේ. හැමදාම එක විදියට ඉන්නේ. ඊට පස්සේ ඔන්න හොඳ කාශ්‍යප බුද්ධ ශාසනයේ රංකරුවෙක් හිටියා. හරිම ලස්සන කොල්ලෙක්. සල්ලි භාගේ තියෙන හැඩ වැඩයි කඩවසන්. කෙල්ල වසී වෙනවා. එතකොට මෙයා කසාද බඳින්න නැතුව කැමැති කෙල්ලොත් එක්ක හිටියා. ගුබ්බෑයන් වල රිංගා. සල්ලි තියෙනවා ඇඟ ලස්සනයි. ජීවිත කාලෙම සල්ලාලයි. මැරුණා. මැරිච්ච ගාම ඉපදුණා සිටු කුමාරයෙක් වෙලා. අපාය ගියේ නැහැ. සල්ලාලකමේ පාපය පෙර පිනකින් සින්දා. සිටු කුමාරයෙක් වෙලා ඉපදුණා. මැස්සෙක් මඳුරුවෙක් මරන්නේ නැහැ.
එයා තරුණ කාලේ ඊලන්දාරියා තරුණ කාලේ කසාද බඳිනකල් නරක වැඩක් කියන එකක් මේ ලෝකේ සම්මතයි නම් කිසිම නරක වැඩක් කළා නැහැ. පිරිසිදු කුමර බඹසර රකිපු කොල්ලේ. කසාද බැඳ තමන්ගේ නෝන හැර මැරෙනකල් වෙන කාන්තාවක් දිහා නරක හිතින් බලලවත් නැහැ. සුරාවක් කටේ තියලා නැහැ, මුළු ජීවිතේම පින් කඳක්. එයා මැරුණා. මැරෙනකොට වැරදි කාමසේවනයේ කර්ම විපාක ඇවිල්ලා අර පින සින්දා නිරේ ඉපදුණා. නිරයෙන් උඩට ආවා. ආපු ගමන් ආවේ වඳුරු කුලයකට. වඳුරගේ කෝස දෙක තව මහ වඳුරේ කපලා කෝස දෙක ගැලෙව්වා. කුණු වෙලා මැරුණා. වැරදි කාමසේවනයේ විපාක. බැටළුවෙක් වුණා. ඒ බැටළුවාගෙන් වැඩ ගන්න බැටළුව අයිතිකාරයා මෝල් ගස් දෙකකින් කෝස දෙක තැළුවා. කුණු වෙලා මැරුණා. වැරදි කාමසේවනයේ විපාක. ගවයෙක් වුණා. ඒ හරකගෙන් වැඩ ගන්න කෝස දෙක දැලුවා. ඉස්සර ගම්වල තිබ්බ අපි දැකලා තියෙනවා. ඊළඟ ජීවිතේ ඉපදුණා. කොල්ලෙකුත් නෙවෙයි කෙල්ලෙකුත් නෙවෙයි නපුංසක. ඇඟ කොල්ලෙක්ගේ වගේ නමුත් මේ රූපේ කොල්ලෙක්ගේ වගේ නමුත් ස්ත්‍රී නිමිත්ත තියෙනවා. ඉතින් සංසාරේ කර්ම විපාකය. ඊළඟ ජීවිතේ ඉපදොලා කෙල්ලෙක්. ඊළඟ ජීවිතේ නපුංසකයා ඊළඟ ජීවිතේ ඉපදුනේ දිව්‍යාංගනාවක් වෙලා. අර කලින් හොඳ කරපු එකේ පින ආවා. දැන් ඔය ඇද්දිලා පැද්දිලා නපුංසක කෙනෙකුට එක එක්කෙනා එක එක නම් දානවා. ඇද්දිලා පැද්දිලා ලල්ලනාව වගේ යනවා කියන්නකෝ. කර්ම විපාක. අපි එයා දිහා බලලා ජීවිතේටවත් හිතෙනවද මෙයා ඊළඟ ජීවිතේ දෙව්ලොව යයි කියලා? දෙවියෙක් වුණා. දිව්‍යාංගනාව. ඊළඟ ජීවිතේ රජ කුමාරිකාව. ඊළඟ ජීවිතේ සක්දෙවිඳුගේ පුතා. කර්මයක් කර්මයකින් ඡේදනය කරන බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය පළහිලව් ටිකට භාජනය වුණේ ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට වෙච්ච කරදර ටික තමයි කාශ්‍යප බුද්ධ ශාසනයේ අපේ බුද්ධ ශාසනයේ අතර. බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් මැඩලන අකුසල් තියෙනවා. කුසල් මැඩලන කුසල් තියෙනවා. අකුසල් මැඩලන අකුසල් තියෙනවා. අකුසල් මඩලන කුසල් තියෙනවා. කර්මයකින් තව කර්මයක් ඡේදනය කරනවා. දුප්පතා පෝසතා වෙනවා, පෝසතා දුප්පතා වෙනවා. ලස්සනට ඉඳලා අවසාන ඉසේ කිස් ගහක් නැති තරමට කැත වෙනවා. පාටට ඉඳලා මොනවා හරි ලෙඩක් හැදෙනවා. එයාගේ චරිතේ උඩු යටිකුරු කරලා දානවා කර්ම ශක්තිය.